ඔයාලගේ MCQ plan එකේ තුන්වෙනි දවසේ කියන්නේ පළවෙනි පේපරේ අවසාන කොටස් ටික අපිට කතා කරන්න තියෙන දවස. ඔන්න අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ ඒ කියන්නේ පේපරේ තුන්වෙනි කොටස විදිහට ඔයාලට කරන්නයි කියපු ප්‍රශ්න අංක 31 සිට 50 වෙනකන් කොටස් ටික. කියන්නේ මුදල් බැංකුවේ ඉඳලා එතනින් එහාට අනිකුත් සියලුම කොටස් ටික මෙතනදී අපිට ආවරණය කරන්න තියෙනවා. වර්ෂයක් ඇතුළත කිසියම් රටක උද්දමන අනුපාතිකයේ 12ක් වූ අතර අන්න උද්දමන අනුපාතය 12යි. හරිද? 12ක් වෙලා කියලා කියනවා. නාමික දල ජාතික නිෂ්පාදිතය 14යි. ඒ කියන්නේ නාමික දල ජාතික ආදායම 14කින් වර්ධනය වෙලාලු. ප්‍රතිශතයනේ. ප්‍රතිශත දුන්නොත් අපි ප්‍රතිශත වලින් කරන්නේ අඩු කිරීම එකතු කිරීම කියන සාධකය. එතන උද්දමන අනුපාතය දීලා. උද්දමන අනුපාතය දීලා තියෙනවා 12යි. 12යි. උද්දමනය 12යි. එතකොට එම වර්ෂය තුල සිදු ඇත්තේ කුමක්ද? නාමික නිමෝම කියන්නේ මිල මට්ටමේ උච්චාවචනය මිනුම් නොකරන ලද නිමෝම. මොකද නාමික නිමෝම කියන්නේ මිල මට්ටමේ උච්චාවචනය ගැලපුම් නොකරන ලද නිමෝම වේ. මිල මට්ටමේ උච්චාවචනය ගැලපුම් කරපු නැති නිමවුම නම් මේකේ තියෙන විශේෂත්වය තමයි වෙළඳපළ පවතින මිල ගණන් යටතේ තමයි මේක අගය කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේකෙන් උද්දමන අනුපාතය ගැලපුම් කරාට පස්සේ ලැබෙනවා 2%ක අගයක්. නාමික නිමෝම 14ක් වර්ධනය වෙනකොට උද්දමනය 12කින් වැඩි වෙලා නම් ආර්ථිකයේ මිල මට්ටමේ වැඩිවීම 12කි. එහෙනම් සැබෑ ලෙස නිමෝම වැඩි වැත්තේ 2කිනි. අන්න එහෙනම් මෙන්න මේ 2ට කියනවා මූර්ත දල ජාතික ආදායමේ වැඩිවීම කියලා. එහෙනම් අපි කියනවා මූර්ත දල ජාතික නිෂ්පාදිත ඉහළ නැගුණේ උත්තරේ 3. මූර්ත දල ජාතික ආදායම ඉහළ නැගුණේ උත්තරේ 3. 32 ප්‍රශ්නේ කියනවා පහත් දැක්වෙන ප්‍රකාශ අතරින් සුබ සාධන භාණ්ඩ හා පොදු භාණ්ඩ නිවැරදිව විස්තර කරන. සුබ සාධන භාණ්ඩයි පොදු භාණ්ඩයි නිවැරදිව. දැන් සුබ සාධන භාණ්ඩයක් කියන්නේ බාහිරට ධන ප්‍රතිලාභ ජනනය කරන දෙයක්. හැබැයි පොදු භාණ්ඩ කියන්නේ තරංගය නැති මිලක් ගෙවිය යුතු නොවන ඒවනේ. හරි. සුබ සාධන භාණ්ඩ රජය විසින් සපයනු ලැබේ. වැරදි. අපෙන් අහන්නේ නිවැරදිව විස්තර කිරීම. නිවැරදිව විස්තර කිරීමනේ. ඊළඟට පෞද්ගලිකයන් සමාගම් විසින් සපයනු ලැබේ කියලා පොදු භාණ්ඩ කියනවා නෑ වැරදි. සැපීමේදී පිරිවැයක් දරන්නට සිදුවේ. ඔව් ඒක හරි. මොකද සුබ සාධන භාණ්ඩයක් කියන්නේ පෞද්ගලික භාණ්ඩයක්මනේ. සුබ සාධන භාණ්ඩයක් කියන්නේ පෞද්ගලික භාණ්ඩයක්. අනිවාර්යෙන් මිලක් ගෙවන්නත් ඕන පරිභෝජන තරංගකාරීත්වයකුත් තියෙනවා. විශේෂත්වයකට තියෙන්නේ පරිභෝජනය තුළින් බාහිර පාර්ශ්වයන්ට ප්‍රතිලාභ ජනනය කරනවා. ඒක තමයි මේකේ තියෙන එකම විශේෂත්වය. හරි. සැපීමේදී පිරිවැයක් නොදරයි. ඒක වැරදි. මේක හරි වුණාට ඒක වැරදි නිසා උත්තරය වැරදි. මේක වැරදි නිසා තමයි මෙතන වැරදුනේ. සැපයුම සීමා සහිත වේ. ඔව්. ඒක හරි. අසීමිතයි කියනවා නෑ ආර්ථික නොවන භාණ්ඩයක් නෙමෙයි මේක. දෙකෙන් එකක් වැරදි නම් උත්තරේ වැරදි. එක් අයෙකුගේ පරිභෝජනයේ සෙසු අයගේ පරිභෝජන අවස්ථා අඩු කරයි. ඔව් හරියට හරි. මොකද මේක පෞද්ගලික භාණ්ඩ විශේෂයක්. මොකද ওই සුබ සාධන භාණ්ඩයක් කියන එකත් එක් අයෙක් පරිභෝජනය කරාම තවත් අයෙක්ට තියෙන පරිභෝජනය නැති වෙනවා. තරංගකාරීත්වය තියෙනවා. මේකේ අදහස් තමයි තරංගකාරීත්වය පවතී කියන එක. තරංගයේ පවතී කියන එක තමයි මේ කියන්නේ. පොදු භාණ්ඩ එක් අයෙකුගේ පරිභෝජනයේ සෙසු අයගේ පරිභෝජන අවස්ථා අඩු නොකරයි. හරියට හරි. ඒකේ අදහස තමයි තරංගය නොපවතී කියන එක. එහෙනම් දෙන්නම හරි නම් උත්තරේ 4. දෙන්නම හරි නිසා උත්තරේ 4. දෙන්නම හරි නම් උත්තරේ 4. අනිත් එක මිලක් අය කළ නොහැක කියනවා වැරදි. මිලක් අය කළ හැක. මිලක් අය කළ හැක කියනවා වැරදි. මිලක් අය කළ නොහැක මෙතන මිලක් අය කළ හැක.
අය කළ හැක. 33 උග්‍ර පසුබැසීමකට මුහුණ පා සිටින ආර්ථිකයක නිෂ්පාදනය උත්තේජනය කිරීමට. හරි. පසුබැසීමකට මුහුණ පා සිටිනවා. උත්තේජනය කිරීමේලා උත්තේජනය කරනවා කියන්නේ වර්ධනය කරන්නනේ. කියන්නේ අපි කියන්නේ ප්‍රසාරණය කරන්නනේ. ප්‍රසාරණය කරන්නනේ. සඵල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. දැන් මේ රාජ්‍ය ආර්ථිකය ගත්තොත් මුදල් බැංකු ගත්තොත් දැන් මුදල් බැංකු වල ණය මැවීමේ ගාණක් ආවොත් තමයි MCQ එක චුට්ටක් අපිට හිතන්න තියෙන්නේ. නැත්නම් එන අනිත් MCQ සෙට් එකමයි රාජ්‍ය ආර්ථිකයේ MCQ සෙට් එකමයි මාර ක්ලියර්. මාර ඊසි තෝරන්න. හරි. එතනින් එහාට එකත් එහෙමයි. හරි ලේසි මේ ටික තෝරන්න. එහෙනම් වඩාත් හොඳ රාජ්‍ය මූල්‍ය උත්තේජනය කරන්නනේ. රාජ්‍ය මූල්‍ය නම් හොඳම දේ තමයි රාජ්‍ය වියදම වැඩි කිරීම. හරි. එහෙම නැත්නම් බදු අඩු කිරීම. බදු අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙන්නේ ওই දෙකනේ. ආණ්ඩුවේ වියදම් වැඩි කිරීම හරි, වියදම් අඩු කිරීම වැරදි. පෞද්ගලික ආදායම් බදු ඉහළ නැංවීම වැරදි. අඩු කරන්න ඕන. මහා බැංකුව මේ දෙන්න අයිති වෙන්නේ මූල්‍ය. මේ දෙන මූල්‍ය ප්‍රතිපත්තිය. මේ දෙන මූල්‍ය ප්‍රතිපත්තිය. එතකොට මෙතන මහා බැංකුව විසින් විවෘත වෙළඳපොලේ සුරකුම්පත් අලෙවි කිරීම. මෙන්න මෙයා සංකෝචනාත්මක තත්ත්වය. සංකෝචනාත්මක තත්ත්වයක්. ඊට පස්සේ සුරකුම්පත් මිලදී ගැනීම මහා බැංකුව විසින් මිලදී ගත්තොත් මේක ප්‍රසාරණාත්මක තත්ත්වය. මේ දෙන කොහොමත් ගන්නෙ නැහැ. මේ දෙනම අයිති වෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය නිසා. එහෙනම් උත්තර අංකය 1. නමුත් අර මේ දෙන්න මූල්‍ය ප්‍රතිපත්තිය උනාට මේකෙන් වෙන්නේ මොකක්ද කියන එක ඔයා නිරූපණය කරගන්න. ඒක වටිනවා. 34 වෙනි MCQ එක. අයවැය හිගේ මූල්‍යණයට යොදා ගනු ලබන පහත සඳහන් ක්‍රම අතුරින් සමාහාර ඉල්ලුම විශාලතම සමාහාර ඉල්ලුමේ විශාලතම වර්ධනය. අයවැය හිග මූල්‍යණය. අයවැය හිග මූල්‍යණයට ගන්න පුළුවන්. දැන් අයවැය හිග මූල්‍යණය ගත්තොත් අයවැය හිග මූල්‍යණය ප්‍රධාන කොටස් දෙකයිනේ. දේශීය පුළුවන්, විදේශීය මූල්‍යණය පුළුවන්. දේශීය මූල්‍යණය නැවත කොටස් දෙකයි. වෙළඳපළ නොවන. මේ වෙළඳපළ නැවත කොටස් දෙකයි බැංකු නොවන. මෙන්න මේ බැංකු නැවත කොටස් දෙකයි මහ බැංකුව සහ වාණිජ බැංකුව. අන්න ඔය අතරින් මෙන්න මේ කියන දෙන්නගෙන් ණය ගැනීමට අපි කියනවා ප්‍රසාරණාත්මක අයවැය හිග මූල්‍යණය කියලා. ප්‍රසාරණාත්මක අයවැය හිග මූල්‍යණය. ඔන්න ඔය දෙන්න. එහෙනම් සමාහාර ඉල්ලුම විශාල ප්‍රමාණයකින් වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ මහ බැංකුවෙන් වාණිජ බැංකුවෙන් ණය ගැනීමක් සිද්ධ වුණොත්. මහ බැංකුවෙන් වාණිජ බැංකුවෙන් ණය ගැනීමක් සිද්ධ වෙනව නම් අනිවාර්යෙන්ම ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. එහෙනම් බලමු මෙතන තියෙනවා විදේශිකයන්ට පිළිනපත් නැත මේක විදේශනේ. හරිද? විදේශ වලින් නෙමෙයි. දේශීය වල බැංකු පැත්ත. හරිද? මහ බැංකුවට පිළිනපත්. අන්න හරි. වාණිජ බැංකුවල එයත් හරි. දෙන්නම හරි. අන්න දෙන්න. ජාතික ඉතිරි කිරීම නෑ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ බැංකු නොවන. හරිද? බැංකු නොවන කොටස් පහක් තියෙනවා. NSB, EPF, ETF, ඊළඟට රක්ෂණ අරමුදලෙන්, අනිත් එක විශ්‍රාම අරමුදලෙන්. ඔය තමයි බැංකු නොවන මූලාශ්‍ර පහ. එතකොට මෙන්න මේ කියන NSB ජාතික ඉදිරි කිරීමේ බැංකුවට පිළිනපත් අලෙවි කිරීම කියන්නේ බැංකු නොවන මූලාශ්‍රයක්. නේ? බැංකු නොවන මූලාශ්‍රයක්. එහෙනම් එයාව ගන්න බෑ. සේවකාර්ථ සාධක අරමුදලත් බැංකු නොවන
මේ දෙන්න බැංකු නොවන මූලාශ්‍රය. බැංකු නොවන මූලාශ්‍රය. එහෙනම් මෙයාලගෙන් ප්‍රසාරණයක් සමහර ඉල්ලුම විශාලත ලෙස වැඩි වෙන්නේ නැහැ. සමහර ඉල්ලුම් වැඩි වෙනවා මෙන්න මේ දෙන්නගෙන් ගත්තොත්. මොකද මේ දෙන්න තමයි අහන්නේ. මොකද මේ සමහර ඉල්ලුම් මේ විශාලතම වැඩිවීම කියලා අහන්නේ ප්‍රසාරණාත්මක අයවැයෙහිගේ මූලණය. දැන් මං අහනවා මහ බැංකුවෙන් ණය ගැනීමද වඩා වැඩි බලපෑමක් ආර්ථිකයට ඇති කරන්නේ වාණිජ බැංකුවලින් ණය ගැනීමද? දැන් මහ බැංකුවෙන් ණය ගන්නකොට රජයට මහ බැංකුව ණය දෙන්නේ මුදල් අච්චු ගහලා. වාණිජ බැංකුව වලින් ණය ගත්තොත් වාණිජ බැංකු ණය දෙන්නේ ණය මවලා. එහෙනම් මේ ප්‍රතිපත්ති දෙක අතුරින් ආර්ථිකයට වැඩිම බලපෑමක් ඇති කරන්නේ ප්‍රසාරණාත්මක ලෙස මහ බැංකුවට පිළිනපත් අලෙවි කිරීම. උත්තරේ 2. මෙයා හරි. නමුත් මෙයාගෙන් වන බලපෑමට වඩා වැඩි බලපෑමක් තමයි මහ බැංකුවට පිළිනපත් අලෙවිය තුලින් සිද්ධ වෙන්නේ. ඒක නිසා උත්තරේ 2. ඔන්න සම්පූර්ණ chart එකක් තියෙනවා අයවැයහිග මූල්‍යණය වෙන විදිය ගැන. ඒකත් එක්කම දාගමු. පහත් දෙය අතරින් වෙළඳපොළ අසමත් වීමක් ලෙස නොසලකන්නේ. හරි. වෙළඳපොළ අසමත් වීමක්. වෙළඳපොළ අසමත් වීමක් ලෙස නොසලකෙනුයි. වෙළඳපොළ අසමත් වීමක් වෙන්නේ නැත්තේ. ඔයා දන්නවා වෙළඳපොළ අසමත් වීම ගත්තම මාකට් ෆේලියර් වෙළඳපොළ අසමත් වීම ස්වරූප 3යි. පළවෙනි එක සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. ඊළඟට සම්පත් බෙදී යාම අසාධාරණයි. ඊළඟට සාර්වාර්ථික අස්ථායීතාවය. සාර්ව ආර්ථික අස්ථායීතාවය. හරි. එහෙනම් මෙන්න මේ කියන කොටස් වලින් බලමු. ඒකාධිපති ව්‍යාපාරික ආයතන පැවතීම. ඒකාධිපති ව්‍යාපාර ආයතන. වෙළඳපොළ අසමත් වීමක්. ඔව්. මොකද මෙයා අයිති වෙන්නේ මෙතෙන්ට. සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. අසමත් වීම නොසලකන්නේ. හොඳේ. එහෙනම් අසමත් වීම නිසා අයින් කරා. වායු හා ජලය දූෂණ ඉතා ඉහළ මට්ටමක තිබීම. හරිද? එතකොට දැන් මේකත් ළමයි ආර්ථිකයක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ තමයි සම්පත් බෙදීම අකාර්යක්ෂම වීම යටතේ අපි මේකට කියන්නේ ළමයි මේ දැන් වායු හා ජල දූෂණය කියන්නේ පොදු දේපල සම්පත්. පොදු දේපල සම්පත් අධි උපයෝජනයකට ලක් වුණාම සිදුවන තත්වයක්. අධි උපයෝජනය අපි කියනවා පොදු බිමේ ශෝකාන්තය. මොකද්ද? පොදු බිමේ ශෝකාන්තය කියන්නේ ඔන්න ඔය කතාවට. හරිද? පොදු බිමේ ශෝකාන්තය. හරිද? ලෝකාන්තය නෙමෙයි ශෝකාන්තය. අයින් කරා. ජාතික ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය ප්‍රමාණවත් ලෙස නොසලපීම. හරියට හරිනේ. ඒවා සුද්ධ පොදු භාණ්ඩනේ. මේක සුද්ධ පොදු භාණ්ඩයක්. සුද්ධ පොදු භාණ්ඩ. එතකොට මෙන්න මේ වගේ දේවල් සපයන්නේ නැහැ කියන්නේ අසමත් වීමකට හේතුවක්. පොදු භාණ්ඩ ප්‍රමාණවත් ලෙස පොදු භාණ්ඩ ප්‍රමාණවත් ලෙස සපයනවා කියන්නේ වෙළඳපොළ අසමත් වීමක් නොවේ. වෙළඳපොළ අසමත් වීමක් නොවේ. හරිද? අනම්‍ය ආදායම් ව්‍යාප්තියක් කියන එකේ අදහස තමයි ඒ කියන්නේ නම්‍යශීලී නොවන අනම්‍ය ආදායම් ව්‍යාප්තියක් කියන්නේ නම්‍යශීලී නොවන ආදායම් ව්‍යාප්තියක් පැවතීම. ආදායම් ව්‍යාප්තියක් පැවතීම. ආයෙන උත්තරේ 4. මෙන්න මේ ප්‍රතික්‍රමික කේස් එකේදී ගොඩක් අය මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ වරද්දනවා. දැන් ඔයාලා මේක හරියට හඳුන ගන්න. ළමයි ප්‍රතික්‍රමික ආදායම් බද්දක් කියන්නේ ප්‍රතික්‍රමික බද්දක් කියන එකේ අදහස තමයි ධනවත් අයට සාපේක්ෂව දිලිඳු අය විසින් ගෙවන බදු ප්‍රතිශතය වැඩි කියන එක මිසක බදු මුදල වැඩි කියන කතාව නෙමෙයි. තම ආදායමින් ධනවත් අයට වඩා අඩු බදු ප්‍රතිශතයක් නෑ. අන්න ඒකට කියන්නේ එහෙම වුණොත් අනුක්‍රමික. ඒක අනුක්‍රමික.
ධනවත් අයට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක්. රුපියල් ප්‍රමාණය කියන වචනේ තිබ්බනම් කෙලින්ම වැරදි බලන දෙයක් නැහැ. තම ආදායම් මට්ටම සමග සමානුපාතික වෙනස් වෙන. ඒක සමානුපාතිකනේ. ධනවත් අයට වඩා අඩු රුපියල් ප්‍රමාණයක්. රුපියල් ප්‍රමාණයක් තිබුණොත් වැරදි. තම ආදායමින් ධනවත් අයට වඩා වැඩි බදු ප්‍රතිශතයක් හරියට හරි. ධනවත් අයට වඩා වැඩි බදු ප්‍රතිශතයක් ගෙවුවොත් තමයි ඒක ප්‍රතික්‍රමික වෙන්නේ. උත්තරේ 5. උත්තරේ 5. හරිද? රුපියල් ප්‍රමාණය කියන වචනේ තිබ්බ ගමන් බලන්න දෙයක් නැහැ. ටක් ගාලා වැරද්ද දාන්න තියෙනවා. එයා වැරදි. මොකද ප්‍රතික්‍රමික අනුක්‍රමික සමානුපාතික වලදී කතා කරන්නේ බදු ප්‍රතිශතයක් පිළිබඳව. 37 ශුද්ධ පොදු භාණ්ඩයක් වශයෙන් සැලකිය හැක්කේ. ශුද්ධ පොදු භාණ්ඩයක් වශයෙන් සලකන්න පුළුවන් ජාතික ආරක්ෂාව. අධ්‍යාපනය කියන්නේ සුබ සාධන. සුබ සාධන. සුබ සාධන භාණ්ඩයක්. ප්‍රවාහනය කියන එක කෙනායින් කෙනාට වෙනස් වෙන එක අර්ධ පොදු භාණ්ඩයකුත් වෙනවා සමහරක් වෙලාවෙදී. ඒ කියන්නේ පෞද්ගලිකව ගත්තොත් නම් පෞද්ගලික වශයෙන් අර්ධ පොදුත් වෙනවා. ඒක භාවිතා කිරීම අනුව. විදුලි බල සැපීමත් අන්න ඒ වගේ. සෞඛ්‍ය සේවාවත් සුබ සාධන විදිහට ගන්න පුළුවන්. 38 විදේශ නාම. ඔන්න විනිමය අනුපාත වලට ටිකක් වැඩි වර්තවීමක් තියලා තියෙනවා. නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් යටතේ ඇමරිකානු ඩොලරයේ රුපියල් මිල ඉහළ යාමට. ඒ කියන්නේ ඇමරිකන් ඩොලරයේ රුපියල් මිල කියන්නේ රුපියල් 200ට නම් තිබුණේ දැන් ඇමරිකන් ඩොලර් එක රුපියල් 400ක් වෙනවා. අන්න ඔය වගේ තත්ත්වයක්. ඇමරිකානු ඩොලරයේ රුපියල් මිල වැඩි. මෙන්න මෙහෙම දෙයක් වුණොත් මෙන්න මේ තත්ත්වය මත වෙන දේවල් දෙකයි. ඒ තමයි දේශීය පාර්ශවයන්ට විදේශ භාණ්ඩ මිල අධික වේ. මිල අධික වේ. ඒ වගේම තමයි විදේශිකයන්ට සුද්දුන්ට එතකොට දැන් කලින් ඩොලර් එකක් දුන්නම රුපියල් 200ක භාණ්ඩ ලැබුණේ. හැබැයි දැන් ඩොලර් එකක් දුන්නොත් 400ක භාණ්ඩ ලැබෙනවා. එහෙනම් විදේශිකයන්ට ලාභයි. අපිට ලාභයි. එහෙනම් විදේශ පාර්ශවයන්ට වාසිදායක වේ. වාසිදායක වේ. එයාලට වාසි, අපිට වාසි. එහෙනම් මෙහෙම වුණොත් අපිට අවාසි නම් ආනයන අධෛර්යමත් වෙනවා. අධෛර්යමත් වේ. හරිද? විදේශිකයන්ටගේ පැත්තට වාසී නම් විදේශිකයන්ගේ පැත්තට වාසී නම් අපනයන ධෛර්යමත් වේ. ධෛර්යමත් වේ. ඔන්න කතාව. ඔන්න ඕක ඔලුවට ගන්න ඕන ඔක්කොටම කලින්. ටක් ගාලා පෙන්න ගන්න. ඊට පස්සේ අපි උත්තරේ තෝරමු. දැන් එහෙනම් මේකේ උත්තරේ ගලපමු අපි. දැන් මේකට ගැලපෙන උත්තරයක් බලමු අපි. දැන් අපි ඔය උත්තරේ දාගත්තම අපිට දැන් ගැලපීම තියෙන්නේ. ශ්‍රී ලංකාවට වඩා ඇමරිකා එක්සත් ජනපදයේ උද්දමන ඉහළගයක් ගැනීම. දැන් මේකෙන් අපිට කියන්න පුළුවන් උද්දමන ඉහළයි කියලා. බෑනේ, තේරුමක් නෑ නේද? ශ්‍රී ලංකාවට වඩා ඇමරිකා එක්සත් ජනපදයේ මූර්ත පොළොනපාත ඉහළ යාම. එහෙම කියන්නත් බෑ. මූර්ත පොළිය ඉහළ ගියොත් වෙන්නේ අපි වැඩිපුර එහෙට සල්ලි කියන්නේ අපි ආයෝජනය කරන්න බලනවා. ඒක වැරදි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ඇමරිකානු ඉල්ලුම හරියට හරි. ඇයි? විදේශිකයන්ට වාසීනේ. එතකොට යාලා අපේ බණ්ඩ වැඩි වැඩියෙන් ගන්නවා. ශ්‍රී ලංකාවට වඩා වැඩි වේගයකින් ඇමරිකාවේ එහෙම කියන්න බෑ විනිමය අනුපාතයත් එක්ක. ශ්‍රී ලංකාවේ ආනයන ප්‍රමාණය අඩුවීම. අන්න හරි. ආනයන ප්‍රමාණයත් අඩුවීම. ඒකත් මරු. දෙකම හරි. දැන් ශ්‍රී ලංකානු ඩොලරේ ඇමරිකානු ඩොලරේ රුපියල් මිල ඉහළ යාම නිසා වෙන්න පුළුවන් හොඳම දේ ශ්‍රී ලංකාවේ ආනයන ප්‍රමාණය අඩුවීමද ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා ඇමරිකානු ඉල්ලුම වැඩිවීමද? මොකක්ද අපිට ගන්න තියෙන මෙතන උත්තර වලින්? දැන් අපිට නිශ්චිතව කියන්න පුළුවන් ඩොලර් එක වැඩි වුණා කියලා අපේ ආනයන ප්‍රමාණය අඩු වෙයි කියලා. ලොකු ප්‍රමාණයක් අඩු වෙන්නේ නැහනේ. නමුත් හැබැයි අපේ ඇඟලුම් වලට තියෙන ඉල්ලුම් වැඩිවීම අපිට නිශ්චිතව කියන්න පුළුවන්ද බැරිද? නිශ්චිතව කියන්න පුළුවන්. එහෙනම් උත්තරේ 3. උත්තරේ 3. නිශ්චිතව කියන්න පුළුවන් මේ අනිවාර්යෙන් මේක ඇඟලුම් කියන එක භාණ්ඩයක්නේ. ආනයන කොහම සියල්ල ගැන කියනවා. නමුත් අවුල තියෙන්නේ ලංකාව ආනයනේ නොකර ඉන්න බෑනේ. ලංකාවට ආනයන නොකර ඉන්න බෑනේ. අපි හදන්න නැති භාණ්ඩ කොච්චර නම් තියෙද? ගෙන්නන්න වෙනවා අනිවාර්යෙන්. භාණ්ඩ වෙළඳ අනුපාතය ඉහළ යාමේ ප්‍රතිවිපාකයක් නොවන්නේ
ඒ 3යි මාස 3 වැඩසටහනේ පළවෙනි පේපරේ භාණ්ඩ වෙළඳ අනුපාත ඉහළ යාමෙන් ඇතිවෙන දේවල් පහළ යාමෙන් ඇතිවෙන දේවල් වෙන වෙනම ලියන්න කියලා වාගෙන් ප්‍රශ්නයකුත් මම ඇහුවා. රචනා ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි MCQ එන්න තියෙන සුපිරිම තැනක් මේක. භාණ්ඩ වෙළඳ අනුපාතය ඔක්කොම කලින් මතක් කරමු. භාණ්ඩ වෙළඳ අනුපාතය හොයන්නේ කොහොමද? මිල දර්ශක දෙක අපනයන මිල දර්ශකය බෙදීම ආනයන මිල දර්ශකය වැඩි කිරීම 100. අපනයන මිල දර්ශකය බෙදීම ආනයන මිල දර්ශකය. හරි. කතන්දරේ මෙච්චරයි. හරිද? කතන්දරේ මෙච්චරයි ළමයි. දැන් අපිට කියන්නේ මේක ඉහළ යාම. ඉහළ යාම කියන්නේ හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ මේකේ අදහස තමයි අපනයන ඒකකයක ආනයන ක්‍රය ශක්තිය ඉහළ ගොස් ඇත. ඒ කියන්නේ මේක ඉහළ යාම කියන එකේ අදහස තමයි මේ. මේක තමයි අදහස. අපනයන ඒකකයක ආනයන ක්‍රය ශක්තිය වැඩි වෙලා. ඒක හොඳයි. ඒ කියන්නේ අපිට අපනයනය කරලා ගෙන්නන්න පුළුවන් ප්‍රමාණය වැඩි. එහෙනම් ඒකෙන් වෙන දේවල් වෙළඳපොළ ශේෂය වාසිදායකයි. ඔව්. නොවන්නේ ප්‍රතිවිපාකේ නොවන්නේ. එහෙනම් වෙනවා නම් අයින් කරා. සංචිතහ වත්කම් ඉහළ යාම. ඔව්. ගෙවුම් ශේෂයේ සමස්ත හිගේ වැඩිවීම. අපිට එහෙම කියන්න බෑ. හරිද? අන්න එයා තමයි දැනට උත්තරය. අපනයන වල ආනයන ශක්තිය ඉහළ යාම. ඔව්. මේවා හේතු. මේකත් හේතු. එහෙනම් මේ 1 2 4 5 හරිද? මෙන්න මේවට කියන්නේ භාණ්ඩ වෙළඳ අනුපාතය ඉහළ යාමේ ප්‍රතිවිපාක. හරිද? අන්න ඒ ඔළුවේ තියාගන්න. ඔයාට ඕන වෙයි මේක. රචනා ප්‍රශ්නයකටත් උත්තරේ 3. ඒ රචනා ප්‍රශ්නටත් ඕන වෙනෝනේ. වෙළඳ අනුපාත ඉහළ යාමෙන් ඇති වෙන දේවල් ගැන යහුවොත්. අභ්‍යන්තර තුලනය. සාමාන්‍ය ළමයි අභ්‍යන්තර තුලනයයි බාහිර තුලනයයි කියලා කොටස් දෙකයිනේ. අභ්‍යන්තර තුලනය කියන්නේ අභ්‍යන්තර සමතුලිතයනේ. අභ්‍යන්තර තුලනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අභ්‍යන්තර තුලනය කියන්නේ මොකද්ද? පූර්ණ සේවා නියුක්තිය හා මිලිස්ථායිතාවය පවත්වාගෙන යාම. හරිද? අභ්‍යන්තර තුලනයෙන් වෙන එක. බාහිර තුලනය නම් ගෙවුම් ශේෂය හා විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන ගෙවුම් ශේෂය ගාවම කර ගැනීමත් විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමත් තමයි බාහිර තුලනය කියලා කියන්නේ. අභ්‍යන්තර කියනකොට රට ඇතුළ වෙනකොට මේ දෙකට අතිරේකව ඔයාලේ ගුරුවත් පොතේ තව දෙන්නෙක් පෙන්නනවා. හරිද? ආර්ථික වර්ධනය දෙන්නේ 3 දෙනෙක්. තිරසාර සංවර්ධනය සහ සාධාරණත්වය වගේ දේවලුත් අභ්‍යන්තර තුලනයට අදාළයි කියලා. හැබැයි ප්‍රධානම දෙන්න මේ දෙන්න. හරිද? උත්තරේ 5. ඔන්න එතනින් පස්සේ 11 වෙනි පාඩම සහ 12 මික්ස් එක තියෙන්නේ. නියමයි බලමු. 11. කිසියම් රටක් සංවර්ධනය අත්කරගෙන ඇතැයි යන්න වඩාත් හොඳින් පෙන්눔 කරනුයේ කවර වෙනසක් මගින්ද? ඕක වට පාස් පේපර්ස් වල අහු වුණා. ආර්ථික වර්ධනය තුලින් රටක් දියුණු වෙනවා. රටක නිමවම වැඩි වෙනවා. හැබැයි සංවර්ධනය තුලින් මිනිසාගේ තෝරා ගැනීමේ ඉඩකඩ එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ ආර්ථිකයක වෙසෙන මිනිසුන්ගේ ජීවන තත්ත්වය තව තව උසස් වෙනවා නම් ඒකට කියන්නේ සංවර්ධනය කියලා. රටේ මූර්ත දළ දේශීයට අන්න ඒක ආර්ථික වර්ධනය. ඒ තියෙන ආර්ථික වර්ධනය. රටට හිමි ලෝක අපනයන ප්‍රතිශතය වැඩිවීමක්. එහි වෙළඳ ප්‍රතිපත්තියනේ ඒව නෙමේ. එම රටේ ගෙවුම් ශේෂය අයියෝ නෑ. එම රටේ මුදල් ලේකයාගේ ඉහළ යාමක් හේත් නෑ. එම රටේ සාමාන්‍ය පුරවැසියාගේ ජීවන තත්ත්වයේ අභිවෘද්ධිය. උත්තරේ 5. දැන් එම රටේ මුදල් ලේකකයාගේ ඉහළ යාම කියන ළමයි රුපියල ශක්තිමත් වෙනවා. හරි කියන අදහස හොඳේ. මේකේ උත්තරේ 5. මොන සාපේක්ෂ වාසියත් එතන මික්ස් එකේ ඇවිල්ලා තියෙනවා. සාපේක්ෂ වාසිය කියන්නේ අදහස් කරන්නේ කිසියම් රටකට එක්තරා භාණ්ඩයක් මේක පාස් පේපර් තවත් රටකට වඩා අඩු ආවස්තික පිරිවැයක් යටතේ නිපදවිය හැකි තත්ත්වයක්. මොකද සාපේක්ෂ වාසියේදී කතා කරන්නේ අඩු ආවස්තික
පිරිවැයක් යටතේ නිපදවීම පිළිබඳව. අඩු ආවස්තික පිරිවැයක් යටතේ නිපදවීම පිළිබඳ. උත්තරේ 2. 43 ආර්ථික වෘද්ධිය තීරකයක් නොවනුයේ. ආර්ථික වෘද්ධිය උදෙසා බලපාන තීරකයක් නොවන්නේ. ආර්ථික ස්ථායීභාවය තීරකයක්ද නැද්ද? තීරකයක්. සානුබලය තීරකයක්. සේවා වියුක්තිය නෑනේ. යහපාලනයේ තීරකයක්. මතකද යහපාලනය? මොකද යහපාලනය කියන්නේ? යහපාලනය? සිරිසේන මහත්තයා කරපු එක. නෑ. යහපාලනය කියන්නේ මොකද්ද? පාලන කරණය උදෙසා යොදා ගන්නා දෑ යහපත් ඒවා විය යුතුය. රටක් පාලන කරණය උදෙසා යොදා ගන්නා දෑ යහපත් විය යුතු බවට කියනවා යහපාලනය කියලා. දේශපාලන සමාජ ස්ථාවරත්වයේ තියෙන්න ඕන. එහෙනම් ආර්ථික වෘද්ධියේ තීරකයක් නොවන්නේ සේවා වියුක්තිය. සේවා වියුක්තිය. උත්තරේ 3. 44 ආර්ථික වෘද්ධිය ආවස්තික පිරිවැය. හොට එක මතක ඇති මම විශේෂ කළම දුන්නා. රටක ආර්ථික වෘද්ධිය අත් කරගන්න යනකොට කැප කරන්න වෙන දේ තමයි පරිභෝජනය. මොකද පරිභෝජනය අඩු කරෝතින් තමයි ඉතුරුම් ටික වැඩි වෙන්නේ. ඉතුරුම් වැඩි වෙන්නේ. ඉතුරුම් ටික වැඩි වුණොත් ඒ මත ආයෝජන ඉහළ යනවා. ආයෝජන ඉහළ යනවා. ආයෝජන ඉහළ ගියොත් ඒ මත ප්‍රාග්ධනය බිහි වෙනවා. ප්‍රාග්ධනය බිහි වෙනවා කියන්නේ ආර්ථිකය වර්ධනයට ලක් වෙනවා. හරිද? එන ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමට නැති කරේ කවුද? පරිභෝජනය. උත්තරේ 1. උත්තරේ 1. 45 අපිට ටක් ගාලා තෝරන්න පුළුවන් නේ. ආර්ථික සංවර්ධනය අධ්‍යයනය කිරීමට යොදා ගන්න ලබන ප්‍රවේශයක් නොවනේ. ආර්ථික සංවර්ධනය අධ්‍යයනය කරන්න අපි ගත්ත ප්‍රවේශ 4යි. කලින් 5ක් තියෙනවකෝ දැන් තියෙන්නේ 4යි කිව්වා. ගත්ත ප්‍රවේශයන් 4යි. මොනවාද? 1. ආර්ථික වර්ධන ප්‍රවේශය. ආර්ථික වර්ධන ප්‍රවේශය. 2. ආර්ථික සංවර්ධන ප්‍රවේශය. ආර්ථික සංවර්ධන ප්‍රවේශය. සංවර්ධනය පිළිබඳ සංවර්ධන ප්‍රවේශය. මානව සංවර්ධන ප්‍රවේශය. මානව සංවර්ධන ප්‍රවේශය. ඊළඟට තිරසාර සංවර්ධන ප්‍රවේශය. ඔන්න ඔය 4 තමයි අපි ගත්ත 4. මේක තිබුණා, මේක තිබුණා, මේක තිබුණා. සේවා නියුක්තිය කියලා එහෙම කතාවක් අපි කතා කරේ නැහැ. උත්තරේ 2. හරිද? එතකොට ආර්ථික සංවර්ධනය දිසා ගත්ත ප්‍රවේශයක් නොවන්නේ සේවා නියුක්ති වර්ධන ප්‍රවේශය කියන කතාව. මෙන්න මේ අතරින් ඔයාලගේ 2021ට අදාළව උත්තරේ වෙන්නේ මෙයා 5. දැන් මම ඒ රේට් එක ඔයාලට දීලා තිබුණේ නැහැ. හරිද? ඔයාලට ගණනකට ශුද්ධ සංක්‍රමණය දීලා තිබුණේ නැහැ. නමුත් අර දැන් ඔයා එක දා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ growth rate අතර දැන් මේ හැම එකම අවුරුද්දත් මම ලියන්නම් මෙතන වට නිකන් දැනුමට වගේ. ඔයා දන්නවද මෙතන මේ 4.39 බිඳුව තියෙන්නේ 2020. මේ 2020. 1.49 තියෙන්නේ මේ 2022. මේ 2022. හරිද? ඊළඟට 0.29 තියෙන්නේ 2023. මේ 2023. 5.1 තියෙන්නේ 19. මේ අවුරුද්දෙන් අවුරුද්ද ආපු දත්ත. ඔයා එකත් නෝට් කරගන්න ඔයාට නිකන් දැනුමට වගේ. ඒ කියන්නේ මේක තමයි ඔයාගෙන් අහන්නේ. හරි? මේක තමයි ඔයාගෙන් අහන්නේ. මොකද මේක 2021 ඩේටානේ. හරිද? ඔන්න 22 තමයි උඩින් තියෙන ඊට උඩින් 1.49 කියන්නේ. පෙන්න ගන්න. අතිරේකව. යටිතල පහසුකම් හා ඒවාට ආධාර කරන ආයතන නිවැරදිව දැක්වෙනුයි. ඔන්න ඒකත් අප්ඩේට් කොටසක් එක්ක යන්නේ. මුලින්ම තියෙනවා කටුනායක අධිවේගී මාර්ගය. ළමයි කටුනායක අධිවේගී මාර්ගයට අනුග්‍රහය දක්වන්නේ ජපාන බැංකුව නෙමෙයි. චීනයේ එක්සිම් බැංක් එක. අන්න ඒවා අපි අප්ඩේට් විදිහට දාගමු. හරිද? මේක වැරදි. මේක වැරදි. හරිද? නිවැරදි පිළිතුර තමයි චීනයේ
එක්සිම් බැංක් එක. හරිද? චීනයේ එක්සිම් බැංක්. හරිද? ඊළඟට කොත්මලේ ජලවිදුලි බලාගාරයට අනුග්‍රහය දෙන්නේ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ජපාන බැංකුව. ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ ජපාන බැංකුව. ඒක වැරදි. කොළඹ වරායට ඔය කියන විදියට අනුග්‍රහය දෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව. හරි. හම්බන්තොට වරාය එයාට අනුග්‍රහය දෙන්නෙත් චීනයේ එක්සිම් බැංක්. චීනයේ එක්සිම් බැංක්. ළමයි හම්බන්තොට වරායට විතරක් නෙමෙයි හොඳේ තව තියෙනවා. නොරොච්චෝලෙත් තියෙනවා. නොරොච්චෝලේ ඊට පස්සේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ලිව්වනේ කලින්. හරි. ඊගාව මොරගහකන්ද හා කළුගඟ ණය යෝජනා ක්‍රමයට අනුග්‍රහය ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ජපාන බැංකුව. හරිද? ජපාන බැංකුව හා කුවේටය දෙකම හොඳේ. ජපාන බැංකුව හා කුවේටය දෙකමයි තියෙන්නේ. ඒ දෙගොල්ලම මෙතෙන්ට අනුග්‍රහය දෙනවා. අන්න ඔය ටික නිරූපණය කරගන්න. ඒ කොටස් වල දන්නේ නැහනේ. හම්බන්තොට වරාය චීනයේ එක්සිම් බැංක්, නොරොච්චෝලේ හම්බන්තොට වරාය දෙකම චීනයේ එක්සිම් බැංක්, කටුනායක අධිවේගී මාර්ගය චීනයේ එක්සිම් බැංක්. කොත්මලේ ජලවිදුලි බලාගාරය ජපානයෙන් තමයි අනුග්‍රහය දෙන්නේ. ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ ජපාන බැංකුව නිකන් ජපාන බැංකුව ලිව්වත් ඇති. මොරගහකන්ද හා කළුගඟ යෝජනා ක්‍රමයට ජපාන බැංකුවයි කුවේටයයි කියන කොටස් දෙකම දායක වෙනවා. ආර්ථික නිර්බාධ කරන ප්‍රතිපත්තිය ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ. ඒ කියන්නේ ආර්ථිකයේ බාධාවකින් තොරව ආර්ථිකය මෙහෙවන්න පුළුවන් අන්දම. හරිද? නිර්බාධ කරන ප්‍රතිපත්තිය කියන එක ලංකාවට එන විදියව දන්නවා. මොන කාල සීමාවෙද කියලා. නේ? කියන්නේ ලංකාව වැසුණු ආර්ථිකයක ඉඳලා විවෘත ආර්ථිකයක් බවට පත් වෙන කාලය තමයි නිර්බාධකරණය කියන්නේ. මේ තියෙන්නේ 1977-88 කාලය. 1977-88 කාලය තමයි නිර්බාධකරණයේ ක්‍රියාත්මක වෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති වරයාගේ මූලිකත්වය ඇතිව තමයි ලංකාවේ මේ තත්ත්වය පටන් ගන්නෙ. ඊළඟට තිරසාර සංවර්ධන අභිමතාර්ථ යොමු ඇති පැතිකඩක් නොවන්නේ. තිරසාර සංවර්ධන අභිමතාර්ථ යොමු වෙච්ච පැතිකඩ 5යි. පෘථුවිය, සෞභාග්‍ය, ඊළඟට ජනතාව, හවුල් කටයුතු, සාමය කියලා කොටස් 5යිනේ. එතකොට ඔන්න ඔය කියන විදිහට සාමය තිබුණා. පැතිකඩක් නොවන්නේ නේ අහන්නේ. ජනතාව සෞභාග්‍ය තිබුණා. ඒක ආර්ථික. ජනතාව තිබුණා. හවුල් කටයුතු තිබුණා. ආකාශය කියලා එකක් නැහැනේ. ඒක වැරදි. මේ භෞතික ජීවන තත්ත්ව දර්ශකයේ උදෙසා යොදා ගනු ලබන විචල්්‍ය වන්නේ කියලා තියෙන්නේ උත්තරේ 1 නෙමෙයි 5. සාර්ථක වැඩපිළිවෙලක් ඔස්සේ ප්‍රතිඵල පෙන්වූ ලංකාවේ හොඳම ආර්ථික විද්‍යාවන්තය සමග ඔබත් අතුම එක්වන්න. මුළු දිවයිනටම ඔන්ලයින්. ලියාපදිංචි සඳහා 071 171 14 හෝ 070 536 6040 අංකයට ඔබගේ නම ප්‍රදේශය WhatsApp කරන්න. ලකි චතුරංග.